ඔයා මොකද හිතන්නේ දකුණේ මිනිස්සු ගැන? කතාවට තියෙනවානේ බෙන්තර ගඟෙන් එහා බලල් පැටියෙක්වත් දෙන්න එපා කියලා. ඒ කතාව ඇත්තද? මම කියන්න හදන දේ මගේ ජීවිතේ මට හම්බෙලා තියෙනවා. මගේ අත්දැකීම් මං කියන්නේ දකුණු මිනිස්සු බහුතරයක්. මොකද මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ විශාල යාළුවෝ පිරිසක් ඉන්නේ දකුණු යාළුවෝ. මට එක යාළුවෙක් මට අදටත් ලංකාවේ කොහතර වටේ මම වැඩ කරද්දි ලංකාවේ ජාපනයේ මඩ කලපුව හැර අනිත් හැම තැනම ගිහිල්ලා තියෙනවා. මට ඒ කොහෙ ගියත් මට ලංකාවේ අනිත් හැම පැත්තකටම වැඩිය මට හදිසිය ඕන රෑක යන්න පුළුවන්. මට ඕන කරදරයක් වුණොත් මට ප්‍රශ්නයක් නැති වෙමු මාවේ එයි කියලා බලාපොරොත්තුවක් කරන ලංකාවේ දකුණට ගියාම මට පොඩි ගැම්මක් තියෙනවා. එහෙම කියන මම දකුණේ කෙනෙක් නෙමෙයි. හැබැයි දකුණට ගියාම මට විශේෂයෙන්ම ගාල්ල මාතරට ගියාම මට පොඩි ෆිට් එකක් එනවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියන්නේ. මට විශ්වවිද්‍යාල ජීවිතේ දකුණේ යාළුවෝ ගොඩක් ඉඳලා තියෙනවා. ඒ අතරින් සුවිශේෂී කියන්නේ ළඟින්ම ආශ්‍රය කරපු ළමයි යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක්ම හිටියා. මට එක යාළුවෙක් හිටියා. මම කැම්පස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනකොට මට එයාගේ ගෙදර තිබ්බ බයික් එකක් ගෙනල්ලා දීලා මම ජොබ් එකට යන්නේ බස් එකේ යන හින්දා එයාගේ ගෙදර තිබ්බ බයික් එක මට ගෙනල්ලා දීලා මේ යාළුවා වෙන්න මට මේ යාළුවගේ වැඩවලට පයින් යනවා. ඒ වගේම තමයි ඒ යාළුවම මම කැම්පස් එකේ ඉද්දී වාහනයක් ගන්න කාර් එකක් ගන්න සල්ලි දීලා නෑ මචං මෙහෙමයි සල්ලි හොයා ගන්න විදියක් නැහැ. කියන්නේ අර ඉස්සලාම දාන්න ඕන ප්‍රමාණය දාන්න විදියක් නැහැ කියලා. ඉද්දි ඕන් දවසක් මේ ගෙදර ගිහිල්ලා එනකොට මට කොලේ කොතපු පොඩි බඩුවක් දෙනවා. මෙන්න මේක තියලා උඹට ගන්න ඕන ප්‍රමාණය ණය ප්‍රමාණයක් අරගෙන ආයි මට පුළුවන් වෙලා කාලෙක බේරලා දීපන් කියලා. එයාගේ තාත්තගේ කරේ තිබ්බ පවුන් මට මතක විදියට පවුන් දෙකමාරක වගේ චේන් එකක් ගෙනල්ලා දෙනවා මට. කාර් එකට ඉස්සෙල්ලාම ඩිපොසිට් එකක් විදියට දාන්න. ඇත්තටම මම ඒක පසු කාලෙම බේරලා දුන්නා. ඇත්තටම මම කියන්න හදන්නේ මේ ලංකාවේ අනිත් මිනිස්සුන්ට වැඩි අර ෆිට් වුණාම බොක්ක උනක් දෙන ගතිගුණ දකුණු මිනිස්සුන් තුල තියෙනවා. ඒ වගේම අදටත් මට ඒ යාළුවා විතර නෙමෙයි තව ඒ වගේ ඊටත් වැඩිය සමීප ඒ වගේම තව සමීප වාසය කරන යාළුවෝ දෙතුන් අදටත් මම ගියාම යාළුවෝ ගෙදර නැහැ. හැබැයි මම මගේ ගෙදර වගේ ඉන්නවා ඒ ගෙවල්. ඒ හින්දා මම කියන්නේ මගේ අත්දැකීම අනුව නම් දකුණේ මිනිස්සු බලලෙක්වත් ගේන්න එපා කිව්වට ආගන්තුක සත්කාර අතින්නම් බස්ට